Number 1 සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් ලසන්තගේ දියණිය ගෝඨාභයට එරෙහිව ඇමරිකාවේදී නඩුමගට එළඹි බවට වාර්තා. විදුලි බිලෙහි වැඩිවීමක් නැහැ. තවත් මෙගාවොට් 500ක් ජාතික පද්ධතියට ඇමති රවී කියයි. පාතාල නායක මදෝෂ්ගේ සාදයේදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කෙරුණු දෙදෙනාගෙන් එක් අයෙක් අත්අඩංගුවට. පොලිසියට අන්තර්ජාතික පිළිගැනීමක් ලබා දීමට ජනපතිගෙන් සැලසුම්. උණුසුම මැද බෙලියත්ත දක්වා මගේ දුම්රිය ගමන් ආරම්භයි. Namro අලුත් අවුරුදු සීල් ගෘහභාණ්ඩ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම්. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකා එක්සත් ජනපද අධිකරණයක නඩු පවරා ඇතැයි වාර්තා වනවා. මෙම නඩුව පවරා ඇත්තේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග මෙනවියයි. දවසේ පුවත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවරූ මෙම සිවිල් නඩුවට අදාළ ලේඛනයේ බව කියන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. ඒ දැක්වෙන පරිදි මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම හා උපදෙස් මත සිදුව ඇති බවට චෝදනා කරමින් අහිංසා වික්‍රමතුංග මෙනවිය මෙම නඩුව පවරා තිබෙනවා. කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සහෝදර ලාල් වික්‍රමතුංග මහතා පැවසුවේ තමන්ට මේ පිළිබඳ කරුණු තහවුරු කළ නොහැකි බවයි. මෙතර දකුණු අප්‍රිකාව මූලස්ථානය කරගත් ITJP ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 2007 වසරේදී අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙක් වද හිංසාවට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම ආයතනයේද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පැවරූ බවයි. එම නඩුවට අදාළ සිතාසිය ඇමරිකාවේ කැලිෆෝනියාහි වෙළඳ සංකීර්ණයකදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට බහර දී ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා. ඒ සිය ආයතනයේ මගින් පෞද්ගලිකව යොදාගත් විමර්ශකයින් මගින් ඔහු සිටින ස්ථානයේ තහවුරු කර ගැනීමෙන් අනතුරුව බව ITJP ආයතනය පවසනවා. එම අවස්ථාවේදීම අහිංසා වික්‍රමතුංග මෙනවිය ගොනු කළ නඩුවට අදාළ සිතාසියද ගෝඨාභය රාජපක්ෂ මහතාට බහර දී ඇති බව ITJP ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මෙතර හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි වැන් හෝන් මහත්මිය ප්‍රකාශ කළේ සිවිල් නීති කටයුතු සම්බන්ධයෙන් තමන්ට ප්‍රතිචාර දැක්විය නොහැකි බවයි. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පළ කළේ මෙවැනි අදහසක්. මම දන්න තරමට දන්නේ මාධ්‍ය කියනවා ඉතින් අර ගැටුම් තියෙනවා මේ ගැටුම් තියෙනවා ඉතින් හැමදාම මාධ්‍යට පේන්නේ අපේ ගැටුම්නේ. මෙතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදීද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමා ඇමරිකාවට කීප වතාවක් ගිහින් ආවා. හැබැයි ඒ එක වෙලාවකදීවත් මෙවැනි ප්‍රශ්නයක් මතුවුණේ නැහැ. අනෙක සිතාසියක් නිකුත් කරනවා නම් කොයි සිද්ධියක් සම්බන්ධයෙන්ද? මොකද්ද නඩු නිමිත්ත? දැන් අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා වෙච්ච දෙයක් නම් ඇයි මේ අවස්ථාවේදී මොකද්ද ඒකට හේතුව? ඉතින් ඒකට පිළිතුර ඉතාමත් පැහැදිලි. ඉතින් මේ රටේ හෝ ඇමරිකාවේ හෝ කිසිම රටක අධිකරණ පද්ධතිය මේ විදිහේ කූට අරමුණක් ඉෂ්ට කර ගැනීම සඳහා පාවිච්චි කිරීමට ඒ රටේ විනිශ්චයකාරවරුන් ඒ රටේ අධිකරණයේ කිසිසේත් ඉඩ සලසන්නේ නැහැ. ඔය කියන ප්‍රශ්නය සම්බන්ධයෙන්ම මේ ලංකාවේත් ඔය පැමිණිලි ටික තිබුණා. ඒවට අවශ්‍ය කරන සියලු පරීක්ෂණ කරා කටයුතු කළා. එහෙම දෙයක් තිබුණා නම් අයි හොයාගන්න තිබුණානේ. උසාවි දාන්න තිබුණානේ. ඇයි එහෙම නැතුව දැන් මේක දැන් මට පේන්නේ දැන් ලංකාවෙන් කරගන්න බැරි ඇමරිකාවෙන් කරගන්න හදනවද කොයි? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පහුගිය දූෂිත රාජපක්ෂ පාලනයේ ප්‍රධාන පංගුකාරයෙක්. ඇමති කෙනෙකුටත් වඩා බලතල දැරුවා. ඒ වගේම ජනමාධ්‍ය මර්ධනය කළා. මාධ්‍යවේදීන් විශාල පිරිසක් මරා දැම්මා. අපි දැක්කා ලසන්ත වික්‍රමතුංග මැතිතුමාගේ මරණය පිළිබඳ ලසන්ත වික්‍රමතුංග මැතිතුමාගේ දියණිය ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙක් වන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඇමරිකා එක්සත් ජනපදයේදී නඩු පැවරීමක් කළා තිබෙනවා කියලා. අපිට සැකයක් ඇති වෙනවා අහිංසා වික්‍රමතුංග එක්සත් ජාතික පක්ෂයේ හෝ දෙමළ ඩයස්පෝරා හෝ වෙනත් බටහිර යම්කිසි සංවිධානයක අතකොළුවක් වෙලාද කියලා අපි දන්න තොරතුරු අනුව ලසන්ත වික්‍රමතුංග මහතාගේ සහෝදරය වගකීමක් ඇතුව කියනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානියාට නවිපිල්ලේට පැමිණිලි කරලා තිබෙනවා මගේ සහෝදරයා ලසන්තව මැරුවේ හමුදාපති සරත් ෆොන්සේකා කියලා.
මේ දිනවල ඇමරික එක්සත් ජනපදයේ සංචාරයක නිරත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සිකුරාදා යලි මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. මේ අතර තම ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීම සඳහා වන ලේඛන මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය වෙත ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බහර දී ඇති බවද වාර්තා වුණා. දවසේ පුවත සවිමත් අක්තල් ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව Mobitel Max පෙරගෙවුම් පැකේජය දැන් වයි නැතුව කනෙක්ට් වෙන්න. ඩුබායිදී පාතාල නායක මාකඳුරේ මදුෂ්ගේ සාදයකට සහභාගී වී සිටියේදී එරට පොලිස් අත්අඩංගුවටපත් තවත් දෙදෙනෙකු මෙරටට පිටුවහල් කර තිබෙනවා. අද උදෑසන කටුනායක ගුවන්තොටුපළට පැමිණි ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ ඒකකයේ බහරයට ගෙන එක් අයෙකු අත්අඩංගුවට ගත් අතර අනෙක් පුද්ගලයාගෙන් මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය සඳහන් කළා. පාතාල නායක මාකඳුරේ මදුෂ් ඩුබායිදී සංවිධානය කර තිබූ සාදයකට සහභාගී වී සිටියේදී අත්අඩංගුවටපත් 31 දෙනා අතරින් තවත් දෙදෙනෙකු පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණ තිබෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 226 තරණ ගුවන් යානයෙන්. පෙරවරු 5:10ට පමණ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි පුද්ගලයන් දෙදෙනා ආගමන විගමන නිලධාරීන් බහරයට ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ ඒකකයට බහර දී තිබෙනවා. මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරයට ගෙන තිබෙන්නේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මොහමඩ් නසීම් මොහමඩ් ෆයිසාර් සහ කොළඹ 10 ජුම්මා මස්ජිද් පාර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මොහමඩ් මුෆාර් මොහමඩ් ජබීර් නැමැති පුද්ගලයන් දෙදෙනායි. මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මොවුන් දෙදෙනා සංචාරක වීසා මත 2018 වසරේ ඩුබායි බලා ගොස් ඇති බවටයි. මොහමඩ් නසීම් මොහමඩ් ෆයිසාර් නැමැති පුද්ගලයා අපරාධ වැරදි දෙකකට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. 2018 8 වෙනි මාසේ 26 වෙනිදා මාලිගාවත්ත ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය. යතුරු පැදියකින් පැමිණ තමයි මේ වෙඩි තැබීම සිදු කර තිබුණේ. විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙනවා එම යතුරු පැදිය පදවන ලද්දේ මේ පුද්ගලයා බවට. ගරු අධිකරණයෙන් ඒ සිද්ධියට අදාළව මොහමඩ් නසීම් මොහමඩ් ෆයිසාර් යන අයට විවෘත වරෙන්තු නිකුත් වෙලයි තිබෙන්නේ. දෙවන සිද්ධිය තමයි 2018 සැප්තැම්බර් 12 මාලිගාවත්ත ලක්සෙත සෙවන නිවාස සංකීර්ණය ආසන්නයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ සිද්ධියක් වාර්තා වුණා. ඒ සිද්ධියේත් වෙඩි තැබීම සිදු කරන ලද්දේ මොහමඩ් නසීම් මොහමඩ් ෆයිසාර් යන අය බවට විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙනවා. ඒ වගේම ඒ සිද්ධියට අදාළවත් කොළඹ අංක 4 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් මොහුට විවෘත වරෙන්තු නිකුත් කරලායි තියෙන්නේ. ඒ සිද්ධිය වෙලා තිබුණේ සැප්තැම්බර් 12. මොහු ඉන් අනතුරුව සැප්තැම්බර් 18 වෙනිදා තමයි ඩුබායි බලා පිටව ගොස් තිබුණේ. මේ අපරාධ දෙකමත් සිදු කරලා තිබුණේ කංජිපාණි ඉම්රාන්ගේ අනුදැනුම මත. මොහමඩ් නසීම් මොහමඩ් ෆයිසාර් නැමැති පුද්ගලයාගෙන් පැය 12කට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරුව ඔහු කොළඹ අපරාධ කොට්ටාසය වෙත බහර දුන්නා. මේ අතර මාකඳුරේ මදුෂ් පැවැත් වූ සාදය අතරතුර අත්අඩංගුවටගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ටාසයේ බහරයේ සිටින කංජිපාණි ඉම්රාන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මාකඳුරේ මදුෂ් සම්බන්ධයෙන් සහ තවත් අපරාධ රැසක තොරතුරු අනාවරණ වී තිබෙනවා. විශේෂයෙන්ම රඳවා තබාගෙන ප්‍රශ්න කරන්නේ කංජිපාණි ඉම්රාන්. විමර්ශනයට වැදගත් වන ඒ අධිකරණ ක්‍රියාවලියට වැදගත් වන කරුණු රැසක් ඔහු අනාවරණය කරලා තියෙනවා. ඒ හැම කරුණක් පිළිබඳවම විමර්ශන නිලධාරීන් තවදුරටත් විමර්ශන කරලා අධිකරණයට අවශ්‍ය විදිහට ඒ සාක්ෂි ගොනු කර ගැනීමේ ක්‍රියාවලියක මේ වෙද්දී නිරත වෙලා ඉන්නවා. පාතාල නායක මාකඳුරේ මදුෂ්ගේ සාදයක් අතරතුර ඩුබායි පොලිස් අත්අඩංගුවටපත් 31 දෙනා අතරින් මේ වන විට මෙරටට පිටුවහල් කර ඇති පිරිස 15ක්. ගෘහස්ත විදුලි බිල ඉහළ දැමීමට කිසිසේත් ඉඩ නොතබන බව විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරය අද පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. විදුලි බල ශේෂ්ත්‍රයේ මත වූ අර්බුදයත් සමග මේ වන විට එහි පවතින තත්ත්වය පිළිබඳව මාධ්‍ය ආයතන නියෝජිතයන් දැනුවත් කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා.
10 වෙනිදා රෑ විදුලිය කප්පාදු කරට පසුව අවශ්‍යතාවයක් ඉතුරු නොවන්නේ අපි මෙගාවට් 500ක් අපි එකතු කරනවා අපේ ජෙනරේෂන්. මේක තුලින් අද ඉඳන් වෙසක් වෙනකන් අපිට කිසිසේත්ම ප්‍රශ්නයක් ඇති නොවන විදිහකට අපි සප්ලයි කරනවා. ඉන් පසුව අපි අද විදුලි බල මණ්ඩලයේ නිෂ්පාදනය කරන ඒකකට වැඩිය අඩුවෙන් තමයි අපි ගන්නේ පුද්ගලික අංශ. අද ගන්නවා රුපියල් 25ත් 26ත් අතර. හැබැයි අපේ විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යයෙන් ඒකකයකට කැලණි තිස්සේ යනවා රුපියල් 37ක්. කිසිසේත්ම විදුලි බිල වැඩි කරන්න ඉඩ දෙන්නේ නැත. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේ පාලන තන්ත්‍රයේ මතුව ඇති දුර්වලතා හේතුවෙන් මෙම විදුලි අර්බුදය මතු වූ බවයි. අද ගල්ලංගුරු බලාගාර තියෙනවා, තාප බලාගාර තියෙනවා, ගුලම් බලාගාර තියෙනවා, විවිධ ආකෘති ගොඩක් තියෙන වෙලාවක පාලනයේ දුර්වලකම ප්‍රකාශයට පත් වෙන අවස්ථාවක් විදිහට තමයි මේක ගන්න පුළුවන්කම තියෙන්නේ. මේකට විතර නෙමෙයි කෝකටද සලස්මත් තියෙන කියලා ඇහුවොත් මේ ආණ්ඩුව සම්පූර්ණ අසාර්ථක ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් අද පෞද්ගලික නිවාඩු වාර්තා කරමින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙහිදී සේවක වැටුප් ගැටලුව සහ වත්මන් විදුලි අර්බුදය සම්බන්ධයෙන් අවධානයට යොමු වූ බව ඉංජිනේරු සංගමේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ප්‍රකාශ කළා. මේ අතර විදුලි කප්පාදුවට විරෝධය පළ කරමින් අද පැවති දකුණු පළාත් සභා රැස්වීමට ඒකාබද්ධ විපක්ෂයට අයත් මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණියේ හුළු අත්තක් දල්වා ගනිමින්. කෙසේ වෙතත් එම හුළු අතද රැගෙන මන්ත්‍රීවරුන් පළාත් සභා පරිශ්‍රයට යාමට ගත් උත්සාහය පොලිසිය විසින් වළක්වනු ලැබුවා. පසුව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වුණා. අලුතින් ඉදිකිරුණු මාතර බෙලියත් දුම්රිය මාර්ගයේ විවෘත කිරීම සහ එම මාර්ගයේ ප්‍රථම මගී දුම්රිය ධාවනය අද පෙරවරුවේ සිදු කෙරුණා. කෙසේ වෙතත් දුම්රිය බෙලියත් දුම්රිය ස්ථානයට ළඟා වීමත් සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. දකුණු ළඟට අලුත් මගක් තේමාව යටතේ මාතර බෙලියත් දුම්රිය මාර්ගයේ විවෘත කිරීම අද පෙරවරුවේ මාතර දුම්රිය ස්ථානයෙන් ආරම්භ වුණේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ විපක්ෂ මන්ත්‍රීවරුන් වන හිටපු විශේෂභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, චමල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් දැක්ව සිටියා. කිලෝමීටර් 26.75ක දුරින් යුත් මෙම දුම්රිය මාර්ගයේ පැයට කිලෝමීටර් 120ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි අතර ඒ අනුව මාතර සිට බෙලියත්ත දක්වා ගමන් කිරීමට ගත වන කාලය විනාඩි 20ක්. මෙම මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන 4ක් සහ උප දුම්රිය ස්ථාන 2ක් පිහිටා ඇති අතර ඒවා විවෘත කිරීමද අද සිදු කෙරුණා. මැති ඇමතිවරුන්ද සහිතව ධාවනය කෙරුණු ප්‍රථම දුම්රිය බෙලියත්ත දුම්රිය ස්ථානයට ළඟා වුණේ පෙරවරු 10:30ට පමණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත බැනරයක් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා. නව බෙලියත්ත දුම්රිය ස්ථානයේ විවෘත කිරීමද එහිදී සිදු කෙරුණේ විරෝධය මැද්දේ. පසුගිය රජයත් රටේ ජනතාව වෙනුවෙන් වැඩ කළා. ඒ කවුරුත් නැහැ කියන්නේ ඒකින්ද තමයි පසුගිය රජයේ නායකයන් මේ ස්ථානට ගෙනල්ලා ඔවුන් ආරම්භ කළ වැඩේ අවසන් කළේ මේ රජය. අපි අනිවාර්යයෙන්ම මේ වසර තුල මත්තල ගුවන්තොටුපළ ගුවන් යානයන ගුවන්තොටුපළ බවට පත් කරනවා. අපි කල්පනා කරා මේ දුම්රිය මාර්ගය බෙලියත්තෙන් අතර කරන්නේ නැතුව කතරගම දක්වා මේක ගෙනියන්න ඕන කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා අර්ජුන රාන්තුංග ඇමතුමා එයාට අරගෙන ඒ ශක්්‍යතා අධ්‍යයනය ඉක්මනින් ඉවර කළා මේ දුම්රිය මාර්ගය දීර්ඝ කරලා ජනතා අභිලාෂයන් මුදුන්පත් කරවා ගැනීමට කටයුතු කරයි කියලා. මේ රජය බලයටපත් වුණු වෙලාවේ අපිට ලොකු සැකයක් තිබුණා, බයක් තිබුණා මේ වැඩේ අතරමඟ නතර වේවි කියලා. ඒ වෙලාවේ විවිධ යෝජනා ඉදිරිපත් වුණා. ගණන් හිලාව පිළිබඳව ප්‍රශ්න කතා කරන්න ගත්තම වැඩ කරගෙන යන ගමන් ඒ පරීක්ෂණ කරන්න කියන යෝජනාව තමයි මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරේ. මම බලාපොරොත්තු වෙනවා මහින්ද පරිවර්තනවත් වෙනවානේ. මයින්හත් වෙනවා. පාර්ලිමේන්තුව පටන් ගන්න වෙලාවේ බෙලියත් එන්නගලා මරදානෙන් බහින්න මේ දුම්රිය යන්න අපට අවස්ථාව සැලසේවා කියලා.
අපි රටක් හැටියට මොන ආණ්ඩු තිබුණත් මොන අමාත්‍යවරු හිටියත් සංවර්ධන කටයුතු හරියට ඉදිරියට ගෙන යාම තමයි අවශ්‍ය වෙන්නේ. මාද මේ උත්සවයේ විශාලම සන්තෝෂය තියෙන්නේ මෙතන පක්ෂ දේශපාලනයක් නැතුව ගමක සංවර්ධන වැඩපිළිවෙල වෙනුවෙන් අපි හැමදෙනාම අත්වැල් බැඳගෙන ඉන්නේ. මාතර බෙලියත්ත දුම්රිය මාර්ගයේ දෛනිකව දුම්රිය 7ක් ගමන් කිරීමට නියමිත අතර ඊට සාගරිකා ගාලු කුමාරි සහ රජරට රජිනි දුම්රියන් ඇතුළත්. මෙම මාර්ගයේ කොළඹ කොටුවේ සිට බෙලියත්ත දක්වා වන පළමු පන්තියේ ගාස්තුව රුපියල් 600ක් වන අතර දෙවන පන්තියේ ගාස්තුව රුපියල් 350ක්. තුන්වන පන්තියේ ගාස්තුව ප්‍රකාශයට පත් කර ඇත්තේ රුපියල් 195ක් ලෙසයි. ශිෂ්‍යාධාර සඳහා හිමිකම් ලැබීමට සුදුසු අඩු ආදායම්ලාභී සිසුන් හැර අනෙකුත් සියලුම සිසුන් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම අනිවාර්ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශිෂ්‍යත්ව විභාගය නැවත සමාලෝචනය කර ඒ සඳහා සුදුසු විකල්ප යෝජනා ලබා ගැනීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ මත මෙම තීරණයට එළඹී බවයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් 1995 වසරේ නිකුත් කර තිබූ 1995 ඇලයිරක් 16 දරන චක්‍රලේඛය අවලංගු කරමින් මින් ඉදිරියට 0.8 ඇලයිරක් 2019 නව චක්‍රලේඛයේ බලපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. අදාළ නව චක්‍රලේඛයට වාර්ෂික ආදායම රුපියල් 54000කට අඩු ආදායම්ලාභී පවුල්වල ඉගෙනීමට දක්ෂ දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දීම සඳහා පාසල්වල 6 ශ්‍රේණියට සිසුන් තෝරා ගැනීම සඳහා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පරීක්ෂණයක් වශයෙන් වාර්ෂිකව පවත්වනු ලැබුවා. නමුත් වර්තමානයේ වන විට එම මූලික අරමුණින් බැහැරව කුඩා දරුවන්ගේ මනසට අහිතකර බලපෑම් ඇති කරන අයුරින් කෘත්‍රිම සහ අනවශ්‍ය තරංකාරී බවක් මෙම විභාගය හරහා නිර්මාණය කර ඇති බව අධ්‍යාපනඥයින් පෙන්වා දෙනවා. මින් ඉදිරියට ශිෂ්‍යාධාර සඳහා හිමිකම් ලබන ආදායම් සීමාවට අයත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් හැර අනෙක් සිසුන් එම පරීක්ෂණයට ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බවත් ඒ සඳහා කිසිදු අයුරකින් සිසුන්ට බලපෑම් නොකළ යුතු බවත් අදාළ චක්‍රලේඛයේ සඳහන්. එමෙන්ම පහ ශ්‍රේණියෙන් අවසන් වන පාසල්වල සිසුන්ගේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී නොසිටින සිසුන්ට 6 ශ්‍රේණිය සඳහා පාසල් ලබා දීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සතු බව මෙම චක්‍රලේඛයෙන් පෙන්වා දෙනවා. සිසුන්ට සිය අභිමතයේ පරිදි ශිෂ්‍යත්ව විභාගයට පෙනී නොසිටීමට ඉඩ ලබා දිය හැකි අතර ඒ පිළිබඳව දෙමාපියන් දැනුවත් කර දෙමාපිය එකඟතාව සම්බන්ධ තොරතුරු ඇතුළත් ගොනුවක් පාසලේ පවත්වාගෙන යා යුතු බවත් සඳහන්. මේට අමතරව පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පදනම් කර ගැනීමෙන් තරඟකාරීත්වයේ ප්‍රවර්ධනය වන පරිදි පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය කිරීම ඇතුළු ප්‍රචාරක කටයුතු සිදු නොකළ යුතු බවද මෙම චක්‍රලේඛයේ දක්වා තිබෙනවා. පාසල්වල 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී අදාළ චක්‍රලේඛ උපදෙස් පරිදි පහසුකම් හා සේවා ගාස්තු, පාසල් සංවර්ධන සමිති ගාස්තු වැනි අනුමත ගාස්තු හැර වෙනත් ආධාර මුදල් හෝ පරිත්‍යාගයන් ලබා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම සම්බන්ධයෙන් අදාළ කමිටුව මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බවයි. ශ්‍රී ලංකා පොලිසිය ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද පිළිගැනීමක් සහිත සේවාවක් බවට පත් කිරීම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවති කාන්තා පොලිස් නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණු ලැබූ ආධුනික පොලිස් නිලධාරීන් 613 දෙනෙකු මූලික පුහුණුව අවසන් කර රාජකාරී සඳහා විසිරයාමේ උත්සවය අද පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මා පාසල් යන කාලේ පටන්ම අසා තිබෙනවා මහජන හිතකාමී පොලිස් සේවාවක් පිළිබඳව. ඒ කාරණාව කොතෙක් දුරට ඉටු වී තිබේද කියන කාරණාව අප අපේ හෘද සාක්ෂියෙන් ඇසිය යුතු වෙනවා. මේ රටේ 85000කට ආසන්න ඔබ මේ තනතුරු වලට පත්වන්නේ නීතිය හා සාමය ආරක්ෂා කරන්නයි. ඉන් බාහිර කොතෙකුත් දේ නම් ඔබ විසින් ඉටු කරනවාද? සමාජ සේවාව තුල ඔබ කොතෙක් දේ කරනවාද? ඒ නිසා ඔබේ සේවාව නීතිය හා සාමයට කිසිවිටකත් සීමා වන්නේ නැහැ. මම උත්සාහ කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුව මගේ භාරයේ තිබෙන කාලය තුල අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවේ පොලිසිය පිළිබඳව ඉහළ පිළිගැනීමක් ඇති පොලිස් සේවාවක් බවට පත් කිරීමයි මගේ අරමුණ, විශේෂයෙන්ම ඔබේ විෂය භාර ඇමතිවරයා විදිහට. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. එහිදී කාර්යක්ෂම පොලිස් සේවාවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ 15 ශ්‍රේණිවල නිලධාරීන්ගේ ගැටලු වලට විසඳුම් ලබා දීම සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ වැඩපිළිවෙලේ ප්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු තිබෙනවා. එමෙන්ම පොලිතින් භාවිතය නියමානුකූලව කිරීම පිණිස පොලිසියට බලතල නොමැති බැවින් ජාතික පරිසර පනතට අදාළ රෙගුලාසි කඩනමින් සංශෝධනය කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළා.
ආණ්ඩුව ජනතා අවශ්‍යතා ඉටු කිරීමට අපොහොසත් වී ඇති බැවින් ආණ්ඩුව වෙනස් කිරීමට ජනතාව සූදානම් විය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේ මාධ්‍යට අදහස් පළ කරමින්. අද පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මහනුවර මුරුතලාව ප්‍රදේශයට පැමිණියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ අභාව ප්‍රාප්ත නැන්දනියට අවසන් ගෞරව දැක්වීම සඳහායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලදී මතයක් දුන්නේ අපිට එක ඡන්දෙ දානවා කියලා පළවෙනි දවසේ. උදේ කියලා එක වෙනස් වුණා. ඉතින් මේක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවනේ. ඒකට එතුමාට තියෙනවා වගකීමක්. එයාගේ ආණ්ඩුව බේරගන්න. අයියෝ රාල් කාත් විහිළුකාරයෙක්නේ. ටිකක් hina වෙන්න දෙයක් කියන්න බෑ. අර ඇක්සිඩන්ට් එකකින් පස්සේ ටිකක් විහිළු කියනවා. අලුත් අවුරුද්දක් එනවනේ. දිලි බලය දීලා වතුර ටික දීලා මිනිසුන්ට ඒක සමරන්න ඉඩ තියන්න ඉපෑ. මේ ආණ්ඩුව තුල ඒක ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය වෙනස් කිරීමට වාම ජනතාව සූදානම් වෙන්න. නැත්නම් ජනතාව තව තවත් දුක් විඳිනවා.